මෙහෙම කතාවක් තියෙනවා. ඍජුකෝණාංශ තහඩු කැබැල්ලක දිග x සෙන්ටිමීටරද පළල y සෙන්ටිමීටරද පරිමිති 160යිද වෙනවලු. එවැනි තහඩු කැබැලි දෙකක් රූපේ දැක්වෙන පරිදි පෑස්සීමේ පරිමිතිය 260ක් වන ඍජුකෝණාංශ තහඩුවක් හදලා තියෙනවලු. මේක ඍජුකෝණාංශයක් නේ. x සෙන්ටිමීටර මේකත් x සෙන්ටිමීටර මේක y. හරි. ඍජුකෝණාංශ තහඩු කැබැල්ලේ දිග x ලු. හරි. මේ එකක් ගැන කියන්නේ නෑ මුලින්ම. ඍජුකෝණාංශ තහඩු කැබැල්ලේ දිග x ලු පළල y ලු. පරිමිතිය 160යි. මේ එකක පරිමිතිය තමයි 160යි කියන්නේ. එවැනි තහඩු කැබැලි දෙකක් රූපේ දැක්වෙන පරිදි පෑස්සීමේ පරිමිතිය 260යි වෙන ඍජුකෝණාංශ තහඩුවක් හදලා තියෙනවා. හරිද? දැන් මේ එකක පරිමිතිය කීයද? 160යි. 160යි. මේ එක කෑල්ලක පරිමිතිය හැදෙන්නේ කොහොමද? මෙතන x, මෙතන x, මෙතන y, මෙතන y නේ. එක කෑල්ලක හැදෙන්නේ කොහොමද? x ධන, y ධන, y. මේක 160යි කියනවා. 2x ධන 2y සමානයි 160යි. ඔන්න එක සමීකරණයක් ගත්තා. දෙවෙනි සමීකරණය ගන්න මොනවද ඕනේ? අපිට කියනවා මේ තහඩු දෙක පාස් වෙනවා කියලා කියනවා. තහඩු දෙක පාස් වෙලා පරිමිතිය සෙන්ටිමීටර් 260ක් වන් ඍජුකෝණාංශ තහඩුවක් හදනවා. ඒ කියන්නේ අලුත් එක. හරිද? මෙතන x, මෙතන y, මෙතන y. මෙතනත් y. මෙතන 2x එක. එතකොට ඒක පරිමිතිය ගන්න y ට y එකතු වෙනවා. මේ දෙක එකතු වෙනවා. මෙතන 2x, මෙතන 2x. 2x එකතු වෙනවා. සමානයි කීයද? 260යි නේ. 260යි කියලා කියනවා. මේ වෙන දෙවෙනි සමීකරණය. මේක එනවා 2y 4x. 4x සමාන 260. මේක මොකද සමීකරණය? බලන්න කොච්චර ලේසිද කියලා එක වගේ පද දෙකකුත් තියෙනවා. නිකන් අඩු කරන්න විතරයි තියෙන්නේ.